කොළඹ දිස්ත්‍රික්කයේ ලොජික් වල පළවෙනියා දිස්ත්‍රික්ක 3 වෙනිය ලංකාවේ 13 වෙනි ස්ථානෙ දිනාගත්තා. මම දැන් පාඩම් කරපු කාමරේ මම අඩුම තරමේ කෙනෙක් ෆෝන් එක අරන් යන්නේ නැහැ. ඒ කියන්නේ මම මේ කාමරේ කන්නේවත් නැහැ. එළවලු කරන ළමයට ෆෝන් එකක් ඕනේ නැහැ. එළවලු කාලේ තාත්තා මට කිව්වා මේ දුව දැන් ඔයා මේ පොඩි කාලේ වැඩ කරන විදියෙන් තමයි අනාගතේ මිනිස්සු වාට නම කියලා කතා කරනවද මැඩම් කියලා කතා කරනවද කියලා වෙනස් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ලොජික් වල පළවෙනියා දිස්ත්‍රික්ක 3 වෙනිය ලංකාවේ 13 වෙනි ස්ථානෙ දිනාගත්තා. ඒ වගේම ඉසෙට්කෝ 2.5ට වඩා වැඩි ඉසෙට් එකකුත් ගත්තා. අද මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ අවසාන මාස දෙකේ වැඩ කරන්න ඕනේ කොහොමද සහ මම වැඩ කරේ කොහොමද කියලා. එතකොට ඔයාලට පළවෙනි දේ තමයි ඔයාලා පාඩම් කරන තැන. ඒ කියන්නේ දැන් ඔයාලා පාඩම් කරන තැන නිකන් ගොඩාක් ඩිස්ට්‍රැක්ෂන්ස් තියෙනවා නම් එතකොට නිකන් ඉතල පාඩම් කරන වටපිටාවක් නැත්තම් ඒ වගේ තැනක පාඩම් කරන දෙයක් ඔයාලගේ ඔළුවට යන්නේ නැහැ. දැන් එතකොට ප්‍රධානම දේ තමයි පාඩම් කරන්නේ නිකන් අර එක තැනක් තියාගන්න රයිට්. ඔයාලට කියන්නේ රූම් එකක් මොකක් හරි තියාගන්න පාඩම් කරන්න ඕනේ. එතකොට මම දැන් පාඩම් කරපු කාමරේ මම අඩුම තරමේ කියන්නේ ෆෝන් එක අරන් යන්නේ නැහැ. අඩුම තරමේ ඒ කියන්නේ මම මේ කාමරේ කන්නේවත් නැහැ. මොකද අර මට ඒ කාමරේට ගියාට පස්සේ අර ඔළුවට යන්න ඕනේ මම මෙතනට ආව වැඩ කරන්න. ඒ කියන්නේ කන්නවත් මම මේ කාමරේ යූස් කරන්නේ නැහැ. එතකොට අර එහෙම කාමරයක් තියාගෙන ඉද්දි ඔයාලට ඒ කාමරේට ගිය ගමන් ඔයාලට වැඩ කෙරෙන්නේ රයිට්. එතකොට ඒ කාමරේට ගෙදර අයරවත් එන්න දෙන්න එපා. ඒකේ ඉන්නේ ඔයාගේ පොතේ විතරයි රයිට්. ඊට පස්සේ ඔයාලා හැමතිස්සෙම දැන් මාස දෙකක් තියෙන්නේ. ඒ මාස දෙක ඔයාලා ප්ලෑන් කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ලොකු ගෝල්ස් වල ඉඳලා පොඩි ගෝල්ස් වලට යන්නේ. ඒ කියන්නේ මාසෙට මොකක් හරි ගෝල් එකක් තියාගන්න. දැන් ඔයාලගේ එන්ඩ් ගෝල් එකක් තියෙනවනේ. ඒ කියන්නේ අර ඔක්කොම පාඩම් ටික පාඩම් කරලා ඉවර කරලා පේපර්ස් කරනවා කියන එක තමයි ඔයාලගේ ගෝල් එක. එතකොට ලොකු ගෝල් එකක් තියෙදි ඒක පොඩි පොඩි කැලි වලට කඩා ගන්න. ඒ කියන්නේ දැන් මාස දෙකේ ගෝල් එක එක මාසයක ගෝල් එකක් විදියට අඩු කරගන්න. දැන් ලොජික් ඉවර කරනවා කියන එක මම ලොජික් වල පාඩම් ටික මෙන්න මේ වෙද්දි ඉවර කරනවා කියලා හදාගන්න. ඊට පස්සේ දැන් සතියක් ගමුකෝ. සතිය ප්ලෑන් කරන්න. මේ සතිය වෙද්දි මම සයන්ටිෆික් මෙතඩ් වල භාගයක් ඉවර කරනවා කියලා අර එහෙම හිතාගන්න. ඊට පස්සේ ඔයාලා ඒ ගෝල් එක තව චූටි චූටි කැලි වලට කඩන්න. ඒ කියන්නේ SM ඉවර කරනවා කියන්නේ ඒකේ තේරුමයි විධික්‍රමයි පරීක්ෂණයි වාදහානියම ඒ වගේ මොකක් හරි පාඩමක් අරගෙන මම මේ දවසේ ඇතුළත දැන් හිතන්නකෝ හෙට කියලා. හෙට නම් විධික්‍රම වල මම භාගයක් ඉවර කරනවා. අනිද්දා මම භාගයක් ඉවර කරනවා කියලා පොඩි පොඩි කැලි වලට හැමතිස්සෙම කඩා ගන්න. ඊට පස්සේ මට ෆෝන් එක ගැන කියන්න තියෙන්නේ එළවලු කරන ළමයට ෆෝන් එකක් ඕනේ නැහැ. හැබැයි ෆෝන් එකක් තියනවා නම් ඒක පුළුවන් තරම් ලිමිට් කරන්න. ඒක ෆෝන් එක එක්ක සර්ට් එක ගෙනල්ලා දෙන්න. ඒ වුණාට ගෙදර අර ඔයාලා පාඩම් කරන තැන නැතුව වෙන තැනකින් තියාගෙන කොහොම හරි ඒ ඩිස්ට්‍රැක්ෂන්ස් අවම කරගන්න තරමට තමයි ඔයාලට ඔයාලගේ ගෝල් එකට ලං වෙන්න පුළුවන්. ඔයාලා ෆෝන් එක පාවිච්චි කරන තරම වැඩි වෙන තරමට ඔයාලා ඔයාලගේ ගෝල් එකෙන් ඈත් වෙනවා. එතකොට දැන් ඔයාලා මේන්ලි කරන්න ඕනේ තව දෙයක් තමයි අර උදේ දැන් ඔයාලා නැගිටිනවනේ. නැගිටින්න කලින් දවසේ රැ ඔයාලා හෙට කරන්න මොනවද කියලා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඔයාලා රෑ නිින්දට යද්දී ඔයාලා මතක් කරලා බලන්න අද දවසේ මට තිබ්බ ගෝල්ස් ඔක්කොම කරගත්තද මොනවද මට කරගන්න බැරි වෙච්ච ගෝල්ස්. එතකොට හෙට මම කරන්න මොනවද කියලා ඔයාලා කියන්නේ කලින් දවසේ රෑ ප්ලෑන් කරලා තියෙන්න ඕනේ. ප්ලෑන් එකක් නැතුව උදේ නැගිටින්න එපා. ඒ දවස වැඩක්ම නැහැ. නිකන් අර හරිම නිකන් අර අතරමං වෙලා නිකන් කරන්න මොනවද දන්නේ නැහැ. උදේ නැගිට්ටාම මොකක් හරි පොතක් අරගෙන කියනවා. ඒක නෙමෙයි වැඩේ. ඔයාලා කලින් දවසේ රෑ දැනගන්න ඕනේ හෙට මම මොනවද කරන්න කියලා. ඒක තමයි අපි අර ප්ලෑන් කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ ඔයාලගේ ළඟ තියෙන්න ඕනේ ප්‍රධාන වශයෙන් තියරි නෝට්ස් උයි අනිත් එක පාස්ට් පේපර්ස් උයි. දැන් සර් ඔයාලට ටියුට්ස් දෙනවා. සර්ගේ රිවිෂන් ටියුට්ස් තියෙනවා. ඊට අමතරව පාස්ට් පේපර් උතයි සර් දැන් කරන ෆයිනල් පේපර්ස් 10යි අනිවාර්යෙන් ළඟ තියාගන්න. එතකොට අර ඒ ටික විතරයි ඕනේ. ඊට අමතරව නිකන් අර හතර වටේම තියෙන හැම නෝට්ස්ම අරගෙන යාළුවන් යන ක්ලාසස් වලට ගිහිල්ලා ඒ වගේ නෝට්ස් අරගෙන එහෙම නෝට්ස් ගොඩක් පාඩම් කරලා එහෙම නැත්නම් සමහර ළමයි ඉන්න එක සබ්ජෙක්ට් එකකට ක්ලාසස් දෙක තුන යනවා. එහෙම හරියන්නේ නැහැ. ඔයාලා එක සබ්ජෙක්ට් එකකට එක ක්ලාස් එකකට යන්න. ඒ කියන්නේ තියෙන හොඳම ක්ලාස් එකක් තෝරගන්න. දැන් ලොජික් වලට ඔයාලා හරියම එකට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඔයාලගේ අනිත් සබ්ජෙක්ට් එක බලන්න ඔයාලා යන්නේ හොඳ ක්ලාසස් වලටද කියලා. දැන් අවසාන මාස දෙක තමයි. හැබැයි මේ මාස දෙක ඇතුලේ ඔයාලට වෙනස් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් මගේ දැන් ඩිස්ට්‍රික්ට් සාමාන්‍යයෙන් මුල් 100ට හරි මුල් 200 හරි ඒ වගේ තිබුණු රෑන්ක් එකක් නිකන් මුල් 3ට අරන් ආවේ මම අවසාන මාස දෙකේ. එතකොට මේ මාස දෙකේ මගේ කියන්නේ තිබ්බ ලකුණු සාමාන්‍යයෙන් හැම සබ්ජෙක්ට් එකේම 20ක් 30ක් වැඩි වුණා.
ඉතින් ඒක ඔයාලටත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා 3 years මට්ටමේ ඉන්නවා නම් ඒක රෑන්ක් එකක් දක්වා අරන් යන මේ මාස දෙක ඒ කියන්නේ ගානටම ඇති. ඒ කියන්නේ කාලේ අඩුත් නෑ වැඩිත් නෑ. එතකොට දැන් ඔයාලා ඉන්නේ C මට්ටමක වගේ නම් 3 years වලට හරි කියන්නේ ඔයාලට කැපැසිටි එකක් තියෙනවා නම් ඒ රෑන්ක් එකට යන්න ඔයාලට පුළුවන්. ඉතින් මම කතා කරේ දැන් එක නෝට් එකක් පාඩම් කරන්න කියලා. ඊට පස්සේ ඔයාලට අර ඉස්කෝලේ නෝට්ස් වලිනුයි දැන් ක්ලාස් නෝට්ස් දෙකක් තියෙනවානේ. එතකොට ඔයාලා කැමති නෝට් එකක් ගන්න. ඊට පස්සේ අර ඔයාලා වටෙන් අර තැන් වලින් ඇහෙන කරුණු තියෙනවා නැත්තම් පේපර්ස් වලින් අලුතින් මොනවා හරි හම්බෙනවා. ඒ හැම එකම ඔයාලට පාඩම් කරන නෝට් එකේ කොහේ හරි පැත්තකින් ලියා ගන්න. එහෙම නැතුව නෝට්ස් දෙක බලන්න ගියොත් එහෙම පේපර් එක ඔයාලා ලියන වෙලාවට ඔයාලට තේරෙයි ඔයාලට හරියට මතක නැහැ මොකද්ද තිබ්බේ කොතනද තිබ්බේ. එහෙම නැත්නම් මොකක් හරි නිර්වචනයක් ගත්තොත් එහෙම දැන් ක්ලාස් වල ගොඩක් යන ළමයි ඉන්නවනේ. ක්ලාස් ඒ කියන්නේ ක්ලාස් 3කට යනවා නම් ක්ලාස් 3 නිර්වචන 3ක්. එතකොට තුනම පාඩම් කරන්නේ. එහෙම නෙමෙයි. එක ක්ලාස් එකකට යන්න එක හරි නෝට් එකක් පාඩම් කරන්න. ඊට පස්සේ අනිත් දේ තමයි ඔයාලා කියන්නේ අර කිසිම දෙයක් එකපාරක් විතරක් බලලා අතහැරලා දාන්න જાති ළමයි වෙන්න එපා. ඒ කියන්නේ මොකක් හරි පාඩමක් ඔයාලට තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ මම එල්වල් කාලේ ආසම කෝට් එකක් තමයි it's not hard it's new කියන එක. ඒ කියන්නේ ඔයාලට මොකක් හරි තියරි මොකක් හරි කොටසක් අමාරුයි කියන්නේ ඒක අමාරුයි කියන එකට වඩා ඒක ඔයාලට අලුත්. එතකොට ඒ අලුත් බව නැති වෙද්දී ඒ කියන්නේ ඔයාලා ටික ඒක අර තව හුරු වෙද්දී ප්‍රැක්ටිස් කරද්දී ඒ අලුත් බව කියන එක නැති වෙද්දී ඔයාලට නිකම්ම ඒක ලේසි වෙනවා. දැන් ඔයාලා මතක ඇති නිකන් විධික්‍රම වගේ පාඩම මුලින්ම ගන්නපු දවසේ ඔයාලට තේරුන්නේ නැහැ. හැබැයි පේපර්ස් කරලා ආය බලුවාම ඒක ඔයාලට තව ෆැමිලියර් වුණා. දැන් හැම සබ්ජෙක්ට් එකේම අමාරු හැම තියරි පාර්ට් එකේම ඕකම තමයි තියෙන්නේ. ඔයාලා ඒ සබ්ජෙක්ට් එකත් එක්ක ගැවසෙන තරමට ඔයාලට පුළුවන් ඒක තව ලේසි කරගන්න. මගේ එලවල සල්ලි තිබුණ ගෝල් එකක් තමයි අර මොකක් හරි පාඩමක් සර් ඉගෙනුවාට පස්සේ ඒ කියන්නේ ඊට පස්සේ පාස් පේපර් කරනවා. එතනින් එහාට මට පාඩමේ ප්‍රශ්නයක් තියන්න බෑ. ඒ කියන්නේ මට මේ පාඩම ABC වගේ පුළුවන් වෙන්න ඕනේ කියන ටාගට් එකක් මට තිබුණා. එතකොට දැන් හැම පාඩමකටම මට තිබුණා එක ෆයිල් එක ගන්න. එතකොට ඒ පාඩමේ අදාළ තියරි නෝට්ස්, රිවිෂන් නෝට්ස්, ඊට පස්සේ පාස් පේපර් ක්වෙස්චන්ස් මට තියෙන ප්‍රශ්න හැම එකම මම ඒක ෆයිල් එක ඇතුලේ දාලා තිබ්බා. එතකොට ඒ වගේ හැම පාඩමකටම ෆයිල් එක ගන්න තියාගන්න එක මාරම නිකන් අර නීට් සහ ඔයාලට නිකන් හරිම ලේසි ඇක්සස් කරන්න සහ ඒ පාඩම ගොඩක් ඔළුවට යනවා වැඩි. අනිත් එක තමයි ඔයාලා දැන් මම කිව්වේ ගෙදර වැඩ කරන විදිය. දැන් ඔයාලා ක්ලාසස් එද්දි රයිට් ඔයාලා ක්ලාසස් එද්දි නිකන් පිටිපස්සට වෙලා කතා කර ඕපදූප කියව ඉන්න සල්ලි ගාලා පන්ති වලට එන්න එපා රයිට්. මම හැමදාම කියන්නේ A-levels පටන් ගත්තත් හරි මම හැමතිස්සෙම පන්තියේ ඉස්සරහම් පේලිය මම යන ක්ලාසස් තුනේම සහ ඉස්කෝලේ ඉස්සරහම් පේලිය තමයි මම ඉඳගත්තේ. ඒකට හේතුවක් තිබ්බා. ඒක හේතුව තමයි අර මම දන්නවා පිටිපස්සේ ගිහිල්ලා මම ඉඳගත්තොත් එහෙම අර ඉස්සරහ කරන ළමයිගේ වැඩයි එක එක තියෙන ඕපදූපයි එක එක විකාර ඔක්කොම පේන්න ගන්න. එතකොට යාලා කතා කරන්නේ වැහෙනවා සර් කියන එක ඇහෙන්නේ. හොඳම වැඩේ ඔයාලා ඉස්සරහම් පේලියට ඇවිල්ලා ඉඳගන්න එක. මං ඉඳගත්ත මෙන්න මෙතන. හරිද? එතකොට අර ඉස්කෝලේ ගියාට පස්සේ නිකන් අර දැන් ක්ලාසස් එද්දි යාළුවෝ දකිනවනේ. එයාලා ඇවිල්ලා නිකන් විහිළු කරනවා මෙයා නම් පන්ති ඉස්සරහටම ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ. එතකොට ඒ වගේ අර ඔයාලා වැඩ කරන ගනියදී අනිවාර්යෙන්ම ඔයාලගේ ෆ්‍රෙන්ඩ් ගෲප්ස් වලින් ඔයාලා එක්ස්ප්ලෝර් වෙන්න ගනි. හැබැයි ඔයාලගේ නිකන් අනාගතේ නිකන් ක්වෙස්චන් කරගන්න ඒක නිකන් අර පරදුවට තියන්න එපා යාළුවෝ හින්දා කියලා. යාළුවෝ නැති වුණත් කමන්නේ යාළුවෝ ආත් එක්ක වැඩ කරන්නේ නැත්නම් යාළුවව දාලා හරි ඔයා ඔයාගේ ගමන යන්න. එතකොට දැන් යාළුවෝ ගැන කිව්වොත් මෙහෙමයි දැන්. තමන් ආශ්‍රය කරන මිනිස්සු තමන්ගේ රිසල්ට් එකට ඊටත් වඩා අපි බ්‍රෝඩ් විදියට ගත්තොත් තමන්ගේ ෆියුචර් එකට ගොඩක් බලපානවා. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා මොකක් හරි කෑමක් ගන්න කඩේකට යනවා. එතකොට ඔය තියෙන හැම එකෙන්ම තෝරලා ඔයාලා තියෙන හොඳම කෑමක් ගන්නවනේ. එතකොට ඒ වගේ දැන් ඔයාලා අඩුම තරමේ දැන් කෑම එකක් ගනිද්දී අපි නිකන් ගොඩක් බඩුවක් ගනිද්දී අපි හිතනවා මේ බඩුව කොහොමද මේක අර ඒ ගානට ඒක සරිලනවාද එතකොට ඒක කොච්චර කන්වීනියන්ට්ද කියලා අපි බලමු. එතකොට දැන් ඒ වගේ අපි යාළුවෝ අපේ ජීවිතේට හම්බෙද්දී අපි අඩුම තරමේ එච්චරවත් අපි හිතනවාද? ඒ කියන්නේ මේක නම් මම ලං කරගන්න ඕනද? මේක නම් මගේ ෆියුචර් එකට ගැලපෙනවද කියලා අපි කවදාවත් හිතන්නේ නැහැ. එතකොට යාළුවෝ ඒ කියන්නේ ආශ්‍රය කරද්දී ඔයාලා ඊට වඩා සැලකිලිමත් වෙන්න මං කියන්නේ ඒ කියන්නේ ඔයාලට හරි යාළුවෙක් නැත්තම් ඔයාලා තනියම ඉන්න. ඔයාලා තනියම ඔයාලා ගමන යන්න. එතකොට මං ක්ලාසස් ගැන කිව්වා.
අනිත් එක තමයි රිලේෂන්ෂිප්ස් මේ කාලේ ඔයාලට රිලේෂන්ෂිප්ස් තියෙන්න පුළුවන් මම රෙකමන්ඩ් කරන්නේ කීයටවත් A levels කරන කාලේ ඔයාලා රිලේෂන්ෂිප්ස් තියාගන්න ඕනේ කියලා. හැබැයි දැන් තියෙනවා නම් මං කියන්නේ ඒවා කියන්නේ පුළුවන් තරම් low maintenance තියන් යන්න. ඒ අයක වැඩි මේ දවස්වල මුළු දවසම chat කරන්න තරම් කාලයක් නෑ ඔයාලට. මාස 2යිනේ තියෙන්නේ. එතකොට දැන් මේ කාලේ නිකන් ඔයාව තේරුම් ගන්නට පාර්ට්නර් කෙනෙක් ඉන්නවනම් දැන් මට මතකයි අපේ A levels මැද හරියේ දිත් සුලිකුණාට ඇවිල්ලා මාසයක් අපිට බ්‍රේක් එකක් තිබුණා. එතකොට ඒ කාලෙත් හිටියා අර සමහර බෝයිස්ලා ගර්ල්ස්ලාගෙන් ආස්ක් අවුට් කරලා. දැන් කවදාවත් අර විභාගෙ මැද මේ අහන්නේ. දැන් එහෙම කෙනෙක් කවදාවත් ඔයාලට ආදරයට නෙමෙයි නෙන්නේ. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි ඉගෙන ගන්න කාලේ ගොඩක් වෙලාවට යාළු වෙන අය ඔයාලට ආදරයට නෙමෙයි එන්නේ. එතකොට ඔයාලගේ ෆියුචර් එක ගැනවත් හිතන අය නෙමෙයිනේ. ඒ කියන්නේ ඔයාගේ අධ්‍යාපනයේ හරිය ඔයාගේ ෆියුචර් එක ගැන හරිය හිතන කෙනෙක් කවදාවත් ඒකට ඩිස්ටර්බ් වෙන විදියට ඒ වගේ දෙයක් කරන්නේ නැහැ. එතකොට ඒව ගැන හොඳට හිතලා බලන්න අනිත් එක මේ මාස දෙකේ ඒ වගේ දේවල් වලට යන්න එපා. ඉතින් දැන් ඔයාලා වැදගත්ම දේ තමයි ඔයාලා තමන්ව බිලීව් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ මාස දෙකේ ඔයාලා කොච්චරක් වැඩ කරනවද කියන එක සහ ඔයාලා වැඩ කරන්න අර ඔයාලට ඕන එනර්ජි එක හම්බෙන්නේ ඔයාලා කොච්චරක් ඔයාලව බිලීව් කරනවද කියන එකේ. එතකොට තමන්ට තමන්ව විශ්වාස නැත්තම් නැත්තම් කොහොමද ඔයාලා A level නෙමෙයි ඊටත් පස්සේ ජීවිතේ ඔයාලා කොහොමද ඒක ගොඩනගා ගන්න? ඉස්සෙල්ලාම තමන්ව විශ්වාස කරලා මට මේක කරන්න පුළුවන් කියලා හිතා ගන්න. ඊට පස්සේ තමයි ඔයාලා වැඩ කරන්න ගන්න. එතකොට දැන් මම ඔයාලට කියලා තියෙනවා මට IT වගේ සබ්ජෙක්ට් වලට ලකුණු 20 ගණන් වුණත් ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට මම එදා හිතුවේ නෑ මම ෆේල් වෙයි කියලා. දැන් අවසාන මාස දෙක වගේ වෙද්දි මගේ IT වලට තිබුණේ ලකුණු 50 ගණන්. හැබැයි මම අතාරියේ නෑ. මගේ A level P එක ආවේ සාමාන්‍යයෙන් විභාගයට මාසයක් විතර තියලා. එතකොට මට සබ්ජෙක්ට් තුනේම 80 ගණන් වලට තිබුණා. ඒ කියන්නේ අමාරු පේපර්ස් කරලා. එතකොට A levels ගත්තොත් එහෙම 90 ගණන් තියෙන්නේ නැති. එතකොට දැන් අර මම කිව්වා වගේ අර ලකුණු 20ක් 30ක් ඔයාලට වැඩි කරගන්න පුළුවන් අර ඩිසිප්ලින් එකයි සෙල්ෆ් බිලීෆ් එකයි කියන දෙකම තිබ්බොත්. එතකොට ඊට අමතරව මට ඔයාලට කියන්න තියෙන දැන් මට මතකයි A level කාලේ තාත්තා මට කිව්වා මේ දුව දැන් ඔයා මේ පොඩි කාලේ වැඩ කරන විදියෙන් තමයි අනාගතේ මිනිස්සු ඔයාට නම කියලා කතා කරනවද මැඩම් කියලා කතා කරනවද කියලා වෙනස් වෙන්නේ කියලා. එතකොට මම වැඩ කරන්න කම්මැලි හිතෙන හැම වෙලාවකම ඕක මට මතක් වුණා. ඉතින් ඔයාලට මට කියන්න තියෙන්නේ අර ඒ වගේ වැඩ කරලා Tamanටම නමක් හදාගන්න. ඉතින් ඔයාලා හැමෝටම good luck මේ මාස දෙක හොඳටම වැඩ කරන්න. අනාගත නීතිඥයින්ගේ වර්තමාන නවාතැන Magic Novu Logic Samira Edrisinha